අතීතයේ මුතුන් මිත්තන් ජලය පිරිසිදු කරගන්න විවිධ ක්‍රම අනුගමනය කරා. ඒ වගේම වර්තමානයේ තාක්ෂණයේ දියුණු වීමත් සමග මිනිසා ජලය පිරිසිදු කිරීමේ ක්‍රම අත්හදා බලන්න පටන් ගත්තා. එහෙනම් අපි බලමු ජලය පිරිසිදු කරගන්න ක්‍රම මොනවද කියලා. අතීතයේ ජලය පිරිසිදු කරගන්න විවිධ ක්‍රම අපේ පැරණි මුතුන් මිත්තන් භාවිතා කරා. අපි බලමු අතීතයේ අපේ මුතුන් මිත්තන් ජලය පිරිසිදු කර ගැනීමට භාවිතා කර ක්‍රම මොනවද කියලා. ඉකිණියට ජලයට දැමීම අතීතයේ ජලය පිරිසිදු කිරීමට යොදාගත් අපූර්වතම ක්‍රමයකි. ඉකිණි ශාකයෙන් ඉකිණියට ලබා ගනී. මෙහි ඇති විශේෂ ලක්ෂණය වන්නේ අපිරිසිදු ජලය පිරිසිදු කිරීමට ඇති හැකියාවයි. ඉකිණියටවල තිබෙන ඇල්බියුමින් නිසා ජලයේ ඇති අපද්‍රව්‍ය අවශේෂණය කිරීමේ හැකියාව ඇත. ඊළඟ ක්‍රමවේදය ජලය උණු කර නිවා පානය කිරීම. ජලය උණු වන විට ජලයේ තිබෙන අහිතකර විෂ උණු කිරීමේදී ඉවත් වන නිසා අතීතයේ උණු කර නිවා පානය කිරීම අපේ මුතුන් මිත්තන් ජලය පිරිසිදු කිරීමේ ක්‍රමවේදයක් ලෙස භාවිතා කරන ලදී. වර්තමානයේද බොහෝ අවස්ථාවල මේ ක්‍රමවේදය අනුගමනය කරයි. ඊළඟට භාවිතා කරන ක්‍රමය වන්නේ රෙදි කඩකින් පෙරා පානය කිරීම. පිරිසිදු රෙදි කඩක් ගෙන ජලය පෙරා පානය කිරීම අතීතයේ යොදාගත් ක්‍රමයකි. දැන් බලමු වර්තමානයේ ජලය පිරිසිදු කිරීම සඳහා මොනවද භාවිතා කරන ක්‍රම කියලා. තාක්ෂණයේ දියුණු වීමත් සමග අතීතයේ ජලය පිරිසිදු කරන ක්‍රමවල විවිධ දෝෂ සහිත බව මතුවීමත් සමග අලුත් ක්‍රම සොයා අත්හදා බැලීමට මිනිසා යොමු වුණා. වර්තමානයේ අපට ජලය ලබා ගැනීමට සිදු වී තිබෙන්නේ ජල නළ පද්ධතියක් කරහා. එම ජලය ගංගා, ඇලදොල ආශ්‍රිත ජලය නිසා එම ජලයේ තිබෙන විස බීජ ඉවත් කිරීම සඳහා ජලයට ක්ලෝරින් එකතු කර ජලය පිරිසිදු කරණයට ලක් කරනවා. එමෙන්ම අද වන විට ජල පෙරණද දක්නට ලැබෙනවා. ෆිල්ටර් කර ජලය පානය කිරීමට අද බොහෝ දෙනා යොමු වී තියෙන බව දක්නට ලැබෙනවා. විවිධ නම් සහිත ඉහළ තාක්ෂණයට භාජනය කර නව නිපයුම් වතුර පෙරණ වෙළඳපොළට නිකුත් වී තියෙනවා. එමෙන්ම වර්තමානයේ ජල කරාම සඳහා ජල පෙරණ භාවිතයද දක්නට ලැබෙනවා. මගේ channel එක subscribe කරන්න.